අයිබෝවන් අද සේජීස් අපි සාකච්ඡා කරන්නේ රජයේ පොලී රහිත ශිෂ්‍යනය යෝජනා ක්‍රමේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ සහ ඉදිරි කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් මේ සාකච්ඡාව සඳහා අපත් සමග අද එක් වී සිටිනවා සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුහුණු විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ වසර 30ක සේවා කාලයක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ටර්ෆ් යුනිවර්සිටි සහ ෆ්ලොරීඩා යුනිවර්සිටියෙහි වසර 10ක සේවා කාලයක් සහිතව දැනට සේජීස් ආයතනයේ වසර 5ක සේවා කාලයක් සහිතව අපත් සමග දැනටත් සේවයේ නිරතව වැඩ කරන සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නියෝජ්‍ය උපකුලපති WGD ධර්මරත්න මහතා සමග. හොඳයි මහාචාර්යතුමනි. මුලින්ම මට පැහැදිලි කරන්න රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබා දෙන උපාධි පාඨමාලාවක් සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයකින් ලබා දෙන උපාධි පාඨමාලාවක් සමග සංසන්දනය කරනකොට තියෙන වැදගත්කම මොකක්ද? සහ සේජීස් ආයතනයෙන් අපි ලබා දෙන මේ උපාධි පාඨමාලාව කොහොමද දුවදරුවන්ට වැදගත් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. වචනයක වැදගත් ප්‍රශ්නයක් වද ලංකාවේ උපාධි ලබා දෙන ක්‍රම දෙකක් තිබෙනවනේ. තමයි රජයේ ප්‍රතිපාදන මත උපාධි ලබා දෙනවා නිදහස් විශ්වවිද්‍යාල තුළ. එතකොට ඊට අමතරව විශ්වවිද්‍යාල පනතෙම බලය දීලා තිබෙනවා අනිකුත් ආයතන වලට උපාධි ලබා දෙන්න. එතකොට මේ දෙක සිද්ධ වෙන්නේ වගේ. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලට මේ UGC එකෙන් ලබා දෙන උපාධි හැම එකක්ම ඒකේ තියෙන ස්ථාවර කමිටු වලින් අනුමත වෙන්න ඕන. ඒ වගේම තමයි මේ අනිත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වලින් දෙනකොට ඒක අනුමත වෙන්න ඕන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන ස්ථාවර කමිටු. ඒ වගේ ස්ථාවර කමිටුස් තියෙනවා රජයේ විශ්වවිද්‍යාලේ වුණත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වුණත් ඒ උපාධි පාඨමාලා අනුමත වෙන ක්‍රමය එකමයි. ඒ විදිහට ගිහිල්ලා ඇත්තරම මේ රජයේ නොවන එකකට අනුමතිය ගන්න ගියොත් ඊටත් වඩා ටිකක් වැඩිපුර කරනවා. මොකද ඒකේ ස්ථාවර කමිටුව ඇවිල්ලා ඒකේ විෂය දැනුම තියෙන ඇවිල්ලා ඒ කැම්පස් එකට ඇවිල්ලා ඉරලා ඒකේ ස්ටාෆ් එක කොහොමද රිසෝසස් මොනවද දැන් පරිගණක කරනවා නම් ඒවයි තියෙන ලැබොරටරි පහසුකම් මොනවද තියෙනවා අධ්‍යයනය කළා තමයි අනුමතිය දෙන්නේ. එතකොට අර ඒ උපාධි දෙකේ වෙනසක් නැහැ ඇත්තරම. එකම දේ එකම විදිහට අනුමත වෙලා ලංකාවේ විතරක් නෙවෙයි ඕනම විදේශීය රටක වුණත් පිළිගත් උපාධියක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. සේජිස් කැම්පස් එකේ ගත්තත් ඒ වගේ ඒ ක්‍රමය තුලින්ම අනුමත වෙච්ච උපාධි අපේ තිබෙනවා. කලා මේ මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ තියෙනවා, IT ෆීල්ඩ් එකේ තියෙනවා, ඉංග්‍රීසි උපාධිය තියෙනවා. ඒ වගේ උපාධි විශාල සංඛ්‍යාවක් සේජිස් ආයතනයේත් ලබා දෙනවා. හොඳයි මහාචාර්යතුමනි. ඒ පැහැදිලි කිරීමත් එක්කම අපේ දුවදරුවන්ට පැහැදිලි කරන්න කොහොමද මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඔයගොල්ලෝ උසස් අධ්‍යාපනයක් හදාරනවන එයාලට ඒක වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් වචනේ ඒකෙත් අපි දැන් සාමාන්‍යයෙන් උසස් පෙළ කරලා රජයේ විශ්වවිද්‍යාලයට තේරෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයක්නේ. එතකොට මේකට කාලයකට ඉස්සෙල්ලා රජයට තේරුණා දක්ෂ ළමයින් ඉන්නවා. නමුත් මේ උපාධි වරම් ලබා ගන්න බැරි වෙන. ඒක සමහරට මේ දශම ගානක වෙනසක් වෙන්න පුළුවන් මේ උසස් පෙළ ප්‍රතිඵල වලින්. එතකොට ඉන්නේ ඒගොල්ලන්ට මේ උපාධියක් ලබා ගැනීම මේ වරම් ලබා දෙන්න තමයි මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිටවල තිබෙන්නේ. මේ ඉස්සෙල්ලා වසර 10ක් තුල මේක වසර 10කට ඉස්සෙල්ලා තමයි මේක දෙන්න පටන් ගන්න තියෙන්නේ. දැන් මේ දවස්වල දැන් අපි මේ දවස්වල ඇතුළත් කරගන්නේ 10 වෙනි ශිෂ්‍ය කණ්ඩායම. ඉතින් 9ක්ම සාර්ථකව ඉස්සෙල්ලා ඇතුළත් කරගෙන තිබෙනවා. ඉතින් මේකේ අර හුඟක් වෙලාවට ඇත්තරම මේකේ විශේෂ වාසිය තමයි ඇත්තරම මේ ඒකේ වියදම රජයෙන් එකඟ වෙච්ච බැංකු දෙකක් මගින් තමයි ලබා දෙන්නේ. ඒකේ පොලිය රජයෙන් දෙන්නේ. එතකොට ඒක ඇත්තටම ඒ ශිෂ්‍යයන්ට ඇත්තටම උපාධිය ගන්නකම්ම නිකන් වගේ තමයි. විදුමටත් මේ මාස 3කට වගේ සැරයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් පොකට් මනි වලට වියදමක් හම්බ වෙනවා. ඉතින් ඒක ඇත්තටම
මේ රජයෙන් ලබා දීලා තියෙන හොඳම අවස්ථාවක් මේ ශිෂ්‍යයින්ට ප්‍රයෝජනෙට ගන්න කියනවා නම් අන්තිමට උපාධියක් ලැබෙනවා. උපාධිය ලැබුණට පස්සේ ඇත්තටම දැන් වසර 3 උපාධි තියෙනවා, වසර 4 උපාධි තියෙනවානේ. දැන් උපාධිය අවසන් වෙලා තව වසරක් තිබෙනවා මේක ආපසු ගෙවන්න. එතකොට ආපසු ගෙවන්න වෙන්නේ විශාල මාසික වාරික ගණන. අවුරුදු 3 පාඨමාලාවක් කරා නම් උපාධිය 3කින් ඉවර වෙනවා. දැන් සේජිස් කැම්පස් නම් 3යි කිව්වොත් 3න් ඉවර වෙනවා. 4යි කිව්වොත් 4න් ඉවර වෙනවා. අපි හැමදාම කොන්වොකේෂන් එක තියෙනවා හැම අවුරුද්දෙම නොවැම්බර් වල ඒ පරක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර වසර 3ක එකක් කරා නම් මාසික 96කින් තමයි ගෙවන්න තියෙන්නේ. එතකොට උදාම අඩු රුපියල් 8,000ක් වගේ ගාණක් එන්නේ. එතකොට මේකෙන් රැකියාවක් කොහොමද ලබාගෙන ස්ටේබල් ස්ථායි රැකියාවක් ලබා ගන්න අවුරුද්දක කාලයක් තියෙනවා. ඊට පස්සේ තමයි ගෙවන්න වෙන්නේ. අවුරුදු 4ක් ගත්තා නම් මාස 84කින් ගෙවන්න වෙන්නේ. ඒතර පොඩ්ඩක් වැඩි වෙනවා. අරක වසර 4ක උපාධියකට විදම වැඩිනේ. ඒ නිසා ඒතකොට ඒ වාසිය ඇත්තරම මේ අර සරසවි බරමත් ලබා දෙන්න තමයි මේ රජයෙන් මේ කාලයක් තිස්සේ ලබා දීගෙන යන්නේ. ඒක හුඟක් මේක මං හිතනවා සමහර වෙලාවට ශිෂ්‍යෙක්ට හිතන්න පුළුවන් දැන් සමහර ශිෂ්‍යයෝ මේකෙන් මගහැරලා යනවා මොකක් හරි පොඩි රැකියාවක් කරනවා. ඒතර පොඩි රැකියාවක් කරනකොට එහෙනම් මට දැන් සැලරි එකක් හම්බ වෙනවා, රැකියාවක් තියෙනවා. ඒක නිසා මම මේකම කරගෙන යනවා. උපාධියක් කරන්න වසර 3ක් යවන්න නැතුව කියලා. හැබැයි ඒකෙදි වෙන අපහසුතාවය තමයි ඉදිරියේදී තමන්ගේ ප්‍රවර්ධනය ගැන කතා කරනකොට රැකියාවක් වුණත් උපාධියක් නැත්නම් යම් තැනක නවතිනවා. මේ වැටුප ගත්තම වැටුපේ තියෙන අවුරුදු පතා වැඩි වෙනවා. ඒ වැටුපේ ස්කේල් එක වෙනස් වෙන එක වැඩි වෙන එක නවතිනවා. අඩු මට්ටමක උපාධියක් නැත්නම් ඕනම ආයතනයකට ගියාම උපාධියක් තිබුණා නම් තමයි මේ ඉහළ වැටුපකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට බලන්න වෙනවා අද රැකියාවක් කරලා උපාධිය නොකර ඉන්නවද එහෙම නැත්නම් අවුරුදු 3ක් වැය කරලා උපාධිය අරගෙන ඉවරලා ඉහළ වෘත්තීය මට්ටමකට යනවද කියන එක තමයි වැදගත් වෙන්නේ මෙතන. ඒ අවස්ථාව තමයි මේ ශික්ෂණ යෝජනා ක්‍රමයෙන් ලබා දෙන්නේ. හොඳයි. ඔබතුමා පැවසූ පරිදි මෙම රජය විසින් ලබා දෙන පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ යටතේ ලියාපදිංචි වෙන දුවදරුවෙකුට එය ආපසු ගෙවීමට තියෙන හැකියාවන් ඔබතුමා පැහැදිලි කරා. නැවත වරක් කෙටියෙන් පැහැදිලි කරන්න දුවදරුවෙක් මේ වගේ පාඨමාලාවකට ලියාපදිංචි වෙනවා නම් එයාලට කොහොමද ආපහු ගෙවීමේ තියෙන හැකියාවන් මොනවද කියලා. අවුරුදු 3ක ගත්තොතින් මාස 96ක් වාරික 96කින් තමයි ගෙවන්න තියෙන්නේ. වසර 3ක එකක් කරා නම්. එතකොට ඒක ඔය සිස්ටම් දන්නවනේ ඇත්තටම මේ ඔයගොල්ලන්ට කොච්චරක් හම්බ වෙනවද උපාධිය 90 ඒක 96න් බෙදලා බලන්න පුළුවන් මාසෙකට කීයද ගෙවන්න වෙන්නේ කියලා. ඒ වගේමයි වසර 4ක එකක් කරා නම් මාස වාරික 84කින්. ඉතින් ඇත්තටම මේක රැකියාවක් ලැබෙනවා. ඇත්තටම මේ උපාධියක් ඉවරෙන් පස්සේ අනිවාර්යෙන් රැකියාවක් ලැබෙනවා. එතකොට මේක ගෙවන එක ඇත්තටම මේ අර දෙමව්පියන්ට කරදරයක් නැතුව ඇත්තට උපාධිය ලබා ගන්න පුළුවන්. මේක එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් අර දෙමව්පියන්ට බරක් වෙනවනේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා නම් ෆැමිලි එකේ ඇත්තට එතකොට මේ අවස්ථාව ලබා ගන්න බැහැනේ. ඒකට තමයි මේ රජයෙන් මේක දීලා තිබෙන්නේ. අනිත් ඒ තමයි එතකොට මේ උපාධියක් ලබා ගන්නවා කියන එක Tamanට විතරක් නෙවෙයි ඇත්තටම ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුම තමයි උපාධියක් ලබා ගන්න. මොකද අද තියෙන්නේ දැනුම මුල් කරගත් ආර්ථිකයක් නේ තියෙන්නේ. ඒකට ඒකත් එක්ක යන්න නම් ඒ Tamanට දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැනුම නැතුව සාමාන්‍ය ජීවිතේ වැඩ කරගන්නත් බැහැනේ සාමාන්‍ය දැනීමක් නැත්නම්. ඉතින් අර රැකියාවක් කරනකොට ඒ දැනීම තමයි උපාධියෙන් ලබා ගන්න දෙන්නේ. ඒතකොට ඒ ශිෂ්‍යයන්ගේ කැමැත්ත අනුව ඒ විෂය ධාරාවල් තියෙනවා නේද? ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් තමන් ශිෂ්‍යයෙක් තෝරගන්න ඕනේ තමන් කැමති විෂයනේ. තමන්ට ඇඟට දැනෙන්න ඕනේ මම මේකට තමයි ආස. IT කරනවාද, මැනේජ්මන්ට් කරනවාද, ඇකවුන්ටින් කරනවාද, ඒ වගේ උපාධි පාඨමාලා ගොඩක් තියෙනවානේ සේජිස් කැම්පස් එකේ. ඒ කැමැත්ත අනුව තෝරගෙන මැනේජර් කෙනෙක් වෙනවද, IT එක්ස්පර්ට්ස් කෙනෙක් වෙනවද, ඒ සැලස්මක් ඇතුව තමයි මේක පටන් ගන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ අනාගතයට කරන ඉන්වෙස්ට්මන්ට් එකක්, ආයෝජනයක්. එතකොට මේ වගේ රජය විසින් ලබා දෙන ණය පහසුකම යටතේ උසස් අධ්‍යාපනයක් හදාරනවා නම්
අනිවාර්යෙන්ම පසුගිය අවුරුදුවල සාර්ථකත්වය සලකා බලන්න ඕනේ. මොකද ඒ සාර්ථකත්වය මත පදනම් වෙලා තමයි අනාගතයේ කවුරු හරි දුවදරුවෙක් අප සේජීස් ආයතනයත් එක්ක එකතු වෙනවා නම් එකතු වෙන්නේ. ඉතින් මහාචාර්යතුමනි පැහැදිලි කරන්න සේජීස් ආයතනයේ පසුගිය අවුරුදුවල සාර්ථකත්වය කොහොමද මේ ක්‍රියාත්මක කරගෙන ගියපු ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳව. ඇත්තරම සේජිස් කැම්පස් එකෙන් අපි ඇත්තරම අපේ උපාදී ලබාගෙන පිට වෙලා තියෙන සිසුන්ගෙන අපි ඇත්තරම දත් එකතු කර ගන්නවා. ඒතර අපිට තේරලා තියෙනවා මේ උපාදී ඉස්සරම ලියාපදිංචි වෙච්ච අයගෙන් 95%ක්ම තත් වැඩියෙන් මේක සම්පූර්ණ කරගන්නවා. මොකද සම්පූර්ණ කරගන්න සමහර ළමයි පිටරට යනවා වෙන්න පුළුවන්. සමහර ළමයි වෙන වෙන දේවල් වලට යනවා වෙන්න පුළුවන්. නමුත් 95%කටත් වැඩි ප්‍රමාණයක් උපාධිය සම්පූර්ණ කරනවා. ඊට පස්සේ අපි ටික දවසක් ගිහිල්ලා බලනකොට ඒකෙනුත් ඒ හැමෝටම වගේ උපාධිය සම්පූර්ණ කරපු එකකින් 95%ක් 99ක් වගේම රැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් එතකට මේ එතන ඇත්තටම ඊට පස්සේ ඇත්තටම ඒක අර වාරික මුදල් ගෙවන එක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි උපාධිය මම කලින් කිව්වා වගේ උපාධියේ මට්ටම වෙනස් වෙන්නේ නැහැ. ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන උපාධියක් තමයි ලැබෙන්නේ. දැනට රාජ්‍යයේ පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් අපි කතා කරලා තියෙන්නේ 2022 2023 2024 කියන අවුරුදු වල A-level විභාගයට පෙනී සිටින දුවදරුවන්ට. එතකොට ඔයගොල්ලෝ මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් වෙනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂණයට සහභාගී විය යුතුයි. මහාචාර්යතුමනි පැහැදිලි කරන්න මෙම සම්මුඛ පරීක්ෂණයට එන කවුරු හරි තුවෙක් හරි ඉන්නවා මොනවාද ඒගොල්ලෝ අරගෙන එන්න වචෙන් දැන් මේ දවස්වල ඇත්තටම දැන් සේජිස් කැම්පස් එකට ලයික් කරලා තියෙන දරුවන්ට ළඟදිම තිබෙනවා සම්මුඛ පරීක්ෂණය. ඒතකොට ඒගොල්ලන්ට ඊමේල් එකකින් තමයි ඒක එන්නේ. ඊමේල් එකක් ආවම මේ සෙවිල්ලෙන් ඉන්න මේ දවස්වල ඊමේල් එක ලැබෙනවද කියනත් ඒක මිස්සුනොත් එහෙම දන්නේ නැහැනේ. සමහර අවස්ථාවලදී ගිය වසරවල එහෙම ප්‍රශ්න වුණා. ඊමේල් එක දැකපු නැති සිසුන්ට ඒ වෙලාවේ ඉන්ටර්විව් එකට යන්න බැරි වුණා. ඒක නිසා ඉන්ටර්විව් එක ඊමේල් එක ගැනම විමසීමෙන් ඉන්න ආපු ගමන් එතකොට ඒගොල්ලෝ දවස කියයි වෙලාව කියයි ඒ වෙලාවට මේ ඔන්ලයින් ජොයින් වෙන්න තියෙන්නේ. එතකොට ඒකෙදි ඇත්තරම දැනට අපි සාකච්ඡා කරන්නේ 2022 23 සහ 24 යන අවුරුදුවල උසස් පෙළ අධ්‍යාපනය සඳහා පෙනී සිටි දුවදරුවන් කොහොමද රජය මගින් ලබා දෙන පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගේ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන්න කියලා. මහාචාර්යතුමනි පැහැදිලි කරන්න මෙම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්නේ කොහොමද සහ ඊට අවශ්‍ය කරන ලියකියවිලි මොනවාද ඒගොල්ලෝ සූදානම් කරගන්න ඕනි කියලා. වචන ඔතෙන්දී අර මූලිකම දේ ඔය මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීම. මේක සහභාගී වෙන්නම ඕනේ. එතකොට පහසුවෙන් ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ඊමේල් එකක් එවනවා. ඒ ඊමේල් එක ගැන සෙවිල්ලෙන් ඉන්න ඊමේල් එක මිස් කරගන්න එපා. ඊමේල් එකේ එනවා විස්තර අහලා මේ ඔයගොල්ලන්ට කොයි විදිහටද සම්බන්ධ වෙන්න ඕන කියලා. කොහොමත් ඔන්ලයින් කරන්න පුළුවන්. භෞතිකව ෆිසිකලි යන්නත් පුළුවන් ඉන්ටර්විව් එකට. ඒ ඔයගොල්ලන්ට ලැබෙන ඊමේල් එක අනුව ඒක ඔයගොල්ලෝ ඒකට උත්තර දෙන්න තමන් කැමති විදිය කොහොමද කියන එක. මේක ඇත්තටම අර ඉන්ටර්විව් එකක් කිව්වට මේ විෂය දැනුම අහන ඉන්ටර්විව් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඒකෙන් සාමාන්‍යයෙන් කරන්නේ අර මේ සුදුසුකම් පරීක්ෂා කිරීමක් තමයි. එතකොට ඔයගොල්ලන්ගේ හෑන්ඩ්බුක් එකේ විස්තර දීලා තියෙනවා මොනවද ඩොකියුමන්ට්ස් අවශ්‍ය තියෙන ටික. සමහර ඔයගොල්ලෝ මෙලහට ඇටච් කරලත් ඇති ඇප්ලිකේෂන් එකත් එක්ක ඒගොල්ලන්ට නියමිතවම අහන ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය. දැන් සමහරලාට උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය නැති වෙන්න පුළුවන් මේ අර ජෙනරල් ටෙස්ට් එකේ මාක්ස්. ඒතර ජෙනරල් ටෙස්ට් එක ඕන අවුරුද්දක එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතන්නකෝ 23 අවුරුද්දේ A level වලින් තමයි මේ ඇකඩමික් කියන්නේ A level ප්‍රතිඵල තියෙන්නේ කියලා. හැබැයි සමහරු කරලා තියෙනවා ජෙනරල් ටෙස්ට් එක ඉස්සෙල්ලා අවුරුද්දක. එතකොට ඒ සහතික දෙකම තියාගන්න ඕනේ ඉන්ටර්විව් එකේදී. මොකද ඒගොල්ලෝ බලනවා ජෙනරල් ටෙස්ට් එකේ ලකුණු 30කට වැඩියෙන් තියෙනවද අනිත් විෂය අනුබද්ධව දැනුම S3 හෝ අවශ්‍ය ටික තියෙනවද කියලා. ඊට පස්සේ O level සහතිකය. O level වල ඉංග්‍රීසි දැනුම මොන අවුරුද්දේ වුණත් කමක් නැහැ. ඒතර ඔයගොල්ලෝ පාස් වෙලා තියෙන එක හරි
ඒලෙවල් හරි ඕලෙවල් හරි පාස් වෙලා තියෙන එක තමයි පෙන්වන්න ඕන. ඒක ලෑස්ති කරලා තියාගන්න. ඊට පස්සේ උපැන්න සහතිකය අවශ්‍ය වෙනවා. NIC එක National ID Card ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ස්කූල් ලීවිං සර්ටිෆිකේට් එක ඔයගොල්ලෝ සමාඩ මිලහට අරගෙනත් ඇති. පාසල හැර යාමේදී ලබා දෙන සහතිකය පාසලෙන් ලබා ගන්න වෙනවා. ඊට පස්සේ ග්‍රාම සේවක නිලධාරීන්ගෙන් සහතිකය ග්‍රාම සේවක සහතිකය ලබා ගන්න වෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දැන් අපි තුමු උසස් පෙළ විෂය ධාරාවෙන් වෙනස් කරගෙන IT කරන්න එනවා නම් IT ඔනර්ස් ඩිග්‍රී ගෞරව උපාධි කරන්න එනවා නම් ඔයගොල්ලන්ට අර බ්‍රිජින් කෝස් එක කරන්න තිබෙනවා. ඒක ඇත්තටම අපි දැන් පටන් අරගෙන කරගෙන යන්නේ. අපි ඔයගොල්ලන්ට ලෙටර් එකක් දෙනවා. ඔයගොල්ලෝ මේ බ්‍රිජින් ප්‍රෝග්‍රෑම් එකේ රෙජිස්ටර් වෙලා ඒක කරගෙන යනවා කියලා. ප්‍රතිඵල දෙන්න වෙන්නේ ඔයගොල්ලෝ අන්තිමටම විභාග තියලියටලා ප්‍රතිඵල දෙනවා. අපි ඊට පස්සේ ඒක ඔයගොල්ලන්ට මිනිස්ට්‍රි එක දෙනවා. ඉන්ටර්වියු එකට අවශ්‍ය වෙන්නේ දෙන ලියුම විතරයි. ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙනවා මේ පාඨමාලාව හදාරමින් ඉන්නවා කියන ටික. ඒ ඩොකියුමන්ට්ස් ටික තමයි අවශ්‍ය වෙන්නේ. ළමයෙක් වෘත්තීය ජීවිතයට පිවිසෙනකොට අධ්‍යාපන සුදුසුකම් විතරක් නෙමෙයි වෘත්තීය සුදුසුකමුත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕනි දෙයක්. එතකොට මහාචාර්යතුමනි පැහැදිලි කරන්න සේජියස් ආයතනයට ලියාපදිංචි වීමට පැමිණෙන ඕනෑම දුවා දරුවෙකුට එයාගේ අධ්‍යාපන සුදුසුකම් විතරක් නෙමෙයි කොහොමද වෘත්තීය ජීවිතයට පිටුවහලක් වෙන විදිහට මෙතනින් සංවර්ධනය වෙන්නේ කියන මාතෘකාව ගැන. මේකයි දැන් උපාධියක් මං ඉස්සෙල්ලා කිව්වාගේ උපාධියක් නැතුව ඉදිරියට යන්න අමාරු වෙන්නේ. ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් බිල් කරගන්න අමාරුයි. එතකොට දැන් සේජිස් කැම්පස් එකෙන් දෙන උපාධි විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒකේ ඒ විෂය දැනුම ලබා දෙනවා. එතකොට දැන් ඔයකෙන් හිතන්න ඕන ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ ඇත්තටම මේ තමන් ශිෂ්‍යයන් හිතා ගන්න ඕන මම මොකද්ද ඉස්සරහට කරන්න ඕනේ. ඔයගොල්ලෝ මේ හෙට කරන එක නෙවෙයි. ඔයගොල්ලෝ අවුරුදු වයස අවුරුදු 25ක් 30ක් වෙනකොට ඔයගොල්ලන්ට කොතනද ඉන්න ඕනේ කියන එක තමයි ප්ලෑන් කරගන්න ඕනේ කැම්පස් එකට එනකොට. ඒ අනුව තමයි උපාධිය ඉස්සරහට කරගන්න වෙන්නේ. දැන් උපාධියක් ගන්න එක පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ ඔයගලන්ට තියෙන ඕපන් වෙනවා. ඒ කියන්නේ විවෘත වෙනවා ලෝකයේ ඔයගලන්ගේ දැනීම වැඩි කරගන්න. ඒතර උපාධිය කියන්නේ එක මූලික උපාධියනේ. ඊට පස්සේ පශ්චාත් උපාධි කරන්න පුළුවන්. මාස්ටර්ස් ඩිග්‍රීස් කරන්න පුළුවන්. PhDs කරන්න පුළුවන්. ඊට පස්සේ මේ උපාධිය සුදුසුකමක් වෙනවා විදේශීය රටකවල පශ්චාත් උපාධි කරන්න උනත්. අපි ලංකාවේ අපි ගොඩක් අය පශ්චාත් උපාධි කරන්න යනවා වෙන විශ්වවිද්‍යාලවලට. විෂය අනුව දැන් අපේ සේජිස් කැම්පස් එකේ පුළුවන් වුණනම් MBA Master of Business Administration කරන්න ඔයගොල්ලන්ගේ 3 years or 4 years degree කරාට පස්සේ. ඒ වගේ මෙතන ඔයගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එක තමයි තියෙන්නේ. මොකක් උපාධියක් කරන්න ඕනේ කොහොමද කරන්න වෙනවන්නේ නැත්නම් අත්‍තරම මේ හොඳ රැකියාවක් ලබා ගන්න බෑනේ. ඊට පස්සේ එන එක ගැනත් උපාධියට එනකොටම day 1 එකේ ඉඳලා හිතා ගන්න ඕන සේජිස් කැම්පස් එකට ආවට පස්සේ මම ඊළඟ පියවර මොකද්ද? ඒ වගේ මේ ඔබ්ජෙක්ටිව් එකක් ඇතුව තමයි සැලසුම් කරගන්න ඕනේ. ඒතර අපි තියෙනවානේ විෂය ධාර වලට ආවට පස්සේ උනත් අපේ අර සමහර ප්‍රෝග්‍රෑම්ස් අතර හුවමාරු වෙන්නත් පුළුවන්. තුලින් පස්සේ මිනිස්ට්‍රි එකට කියලා. ඒතකොට හොඳට හොස්සා බලන්න ඉස්සරහට යන්න පුළුවන් විෂයන් මොනවද? ඔයගොල්ලන් විෂයන් කියන්නේ ඔයගොල්ලන් කැමති විෂය. තමන් කැමති දේ තමයි හොඳටම ඉගෙන ගන්න පුළුවන්. අකමැති දෙයක් බලෙන් ගන්නන්න බෑනේ. සමහරලාට අපි දන්නවා මේ දෙමව්පියන්ගේ බර කිරීමට ළමයි එක දේවල් මම දන්නවා මෙඩිකල් ෆැකල්ටි කරන්න ගිහිල්ලා අතර දාපු ළමයි ඉන්නවනේ. ඒ මොකද්ද කරන්න බැරි නිසා තමන්ගේ කැමැත්ත නිසා. ඒ වගේ ඔයගොල්ලෝ හිතා ගන්න ඕන මේ ඔයාගේ ලයිෆ් එකට ඔයාට එන්ජොයි කරන්න පුළුවන් මොකද්ද රැකියාව? මොකද්ද මොන විෂයද ඉගෙන ගන්න ඕනේ? ඒක තමයි ඇත්තටම ඔතන මූලික දේ වෙන්න ඕන. අධ්‍යාපනයේ තමන්ගේ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය කරගන්න නම් තමන්ට තේරෙන්න ඕන තමන්ට කැමති මොකද්ද විෂය කියන එක. සමහරට ඉංග්‍රීසි ලැන්ග්වේජ් කැමති වෙන්න පුළුවන්. සමහරට මැනේජ්මන්ට් කරන්න කැමති වෙන්න පුළුවන්. සමහරට කවුන්ටින් කරන්න කැමති වෙන්න පුළුවන්. සමහරට කම්පියුටින් කරන්න කැමති වෙන්න පුළුවන්. ඒ වගේ ඉස්සරහ බැලුවම ඇත්තටම තමන්ගේ ඉන්ට්‍රස්ට් එකෙන් ගියොතින් අද මොන විෂය ඉගෙන ගත්තත් තමන්ට ඉන්ට්‍රස්ට් එක තියෙනවා නම් ඒක ඉහළටම යන්න පුළුවන්. ලෝකේ විවෘතයිනේ දැන්. ඩාන්සින් කරත් මියුසික් කරත් ඉස්සරහට යන්න ඕන පුළුවන්. ඒ වගේ විෂයත් අවශ්‍යයි, උපාධියත් අවශ්‍යයි. නමුත් ඒ ඔක්කොටම වඩා අවශ්‍ය වෙන්නේ තමන්ගේ මේ ඉන්ට්‍රස්ට් එක, කැමැත්ත.
තමන්ට දැනෙන්නේ මොකක්ද ඇඟට දැනෙන්න ඕන තමන්ට මේක තේරෙනවා කියලා. ඉතින් එහෙම විෂයක් තමයි තෝරගන්න ඕන. එහෙම කරොත් සාර්ථක වෙන්න පුළුවන්. අපේ උපාධි පාඨමාලා සේජිස් කැම්පස් එකේ තියෙනවා ඒ ඕන විෂයකට තෝරගන්න පුළුවන්. දරුවෙක් වෘත්තීය ජීවිතයට පිවිසෙනකොට අධ්‍යාපන සුදුසුකම් විතරක් නෙමෙයි විෂය බාහිර ක්‍රියාකාරකමුත් අනිවාර්ය දෙයක්. ඉතින් මහාචාර්යතුමනි පැහැදිලි කිරීමක් කරන්න සේජීස් ආයතනය හා සම්බන්ධ වෙන තුවා දරුවෙකුට කොහොමද අධ්‍යාපනය වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් පැත්තෙන් ඒගොල්ලෝ ඉදිරියට යන්න කියන එක සම්බන්ධයෙන්. වශයෙන් ඒක ඉතාමත් වැදගත්. අපි දන්නවා අද ඉන්ටර්විව් එකට අපි උපාධියක් අරගෙන ඉන්ටර්විව් එකට ගියොත් අපි මොකක් හරි හිතන්නකෝ කම්පැනි එකකින් ඇප්ලිකේෂන් මේ නෝටිස් කරනවා ඇප්ලිකේෂන්ස් කෝල් කරනවා. ඕකට එනවනේ ඇප්ලිකේෂන්ස් දහස් ගණනක් සමහර විට. ඒතර ඒ උපාධිය අවශ්‍ය නම් ඒ ඔක්කොම උපාධිය තියෙන අය තමයි ඇප්ලයි කරන්නේ. එතකොට දැන් ඔයා හිතන්න ඔයාගේ කම්පැනි එකක් තියෙනවා ඔයාට කවුරු හරි හයර් කරන්න ඕනේ. එතකොට ඇප්ලිකේෂන්ස් 200ක් ආවොත් ඉන්න උපාධිය තියෙන ඊට පස්සේ කොහොමද තෝරන්නේ? එතෙන්දි තමයි යන්නේ අනිත් මොනවද එයා කරලා තියෙන වැඩ. ඉතින් අපි ඒකට විශේෂ අවධානයක් දෙනවා සේජිස් කැම්පස් එකේ අමතර ක්‍රියාකාරකම් වලට, එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් වලට. අපි දැන් අවුරුදු පතා බැලුවම වැඩි වෙලා තියෙනවා ශිෂ්‍ය සංගම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. එක ඇක්ටිවිටීස් වලට. ඒවා හැමදාම වගේ අපේ ක්‍රියාකාරකම් තියෙනවා. ශිෂ්‍යයන් හරිම ඇක්ටිව්. ඉතින් එතකොට ඒක තමයි අර ඉන්ටර්විව් එකට ගියාම කියන්නේ. මොකද හැමෝම කියන්නේ තියෙන උපාධිය මැනේජ්මන්ට් උපාධියක් නම් එයත් හැමෝම කියනවා මැනේජ්මන්ට් උපාධියක් තියෙනවා. ඊට පස්සේ මොකක්ද අහන්නේ ඉන්ටර්විව් එකේ? ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා ඕගොල්ලන්ට ටීම් වර්ක් එකක් කරන්න පුළුවන් කියලා. ඒතර ටීම් වර්ක් එකක් කරන්න පුළුවන් කියන එවිඩන්ස් එක තමයි මොකක් හරි සොසයිටි එකේ එකතු වෙලා මොනවා හරි ඇක්ටිවිටීස් කරලා තියෙන්න ඕන. ඒ වයින් තමයි බලන්නේ. ඒ වගේම කමියුනිකේෂන් ස්කිල්ස්. අපි ඇත්තටම සමහරලාට අපි ඕගොල්ලෝ දන්නවද අපි උපාධිය ඔක්කොම පවත්වාගෙන යන ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ඔයගලන්ට සමහරලාට පහසුකමක් තියෙනවා නම් අපි අමතර ඉංග්‍රීසි ක්ලාසස් තියෙනවා. ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න. මොකද ඒකත් අවශ්‍ය වෙනවා ඉන්ටර්විව් එකට යනකොට. ඒක කොහොමත් ඔයගලගේ එක සැලැස්මක් වෙන්න ඕන. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනාගත සැලැස්ම බලන ගමන්ම ඔයගලන් ඉංග්‍රීසි දැනුම සම්පූර්ණයෙන්ම දියුණු කරගන්න. උපාධිය ලබා ගන්නකොට. ඒකටත් අපි අවස්ථාව සැලසලා දෙනවා. ඒ වගේම මේ ක්‍රියාකාරකම් කරනකොට අපේ ආචාර්යවරුන් එක්ක එකතු වෙලා කරන්නේ. එතකොට ඒ ආචාර්යවරුන් එකතු වෙලා කරනකොට ආචාර්යවරු සහ ශිෂ්‍යයන් අතර සම්බන්ධකම් කියන්නේ අර ඒගොල්ලෝ අතර ඇති වෙනවා මේ හඳුනා ගැනීමක්. ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද දැන් අපි මේ ළඟදිත් දැන් මගේ ස්ටුඩන්ට්ස්ලා ඇත්තටම පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් වලට පිටරට ඇප්ලයි කරාම එයා මට කියනවා මට රිකමෙන්ඩේෂන් ලෙටර් එකක් එවන්න කියලා. යවන්න කියලා යුනිවර්සිටිස් වලට. ඒකට ආචාර්යවරුන්ට තමයි ඒක ලියන්න වෙන්නේ. හැමතිස්සෙම උසස් අධ්‍යාපනයක් ලබා ගන්න නම් වෙන විශ්වවිද්‍යාලයකට අපි ලියන්න ඕන ඒ ශිෂ්‍යයා ගැන මේ රිකමෙන්ඩේෂන් එක නිර්දේශ කරලා යාගේ හැකියාවන් කොහොමද මොනවට ඒවා දක්ෂ ඒ වගේ ඒවා ලියන්න පුළුවන් වෙන්නේ ආචාර්යවරුන්ට. ඉතින් එන්නේ සම්බන්ධතාවය වැඩි වෙනවා අර අමතර ක්‍රියාකාරකම් නිසා. ඒක සේජිස් කැම්පස් එකේ අපි ඇත්තටම හැම අවුරුද්දෙම ශිෂ්‍ය කටයුතු වලට තියෙන ශිෂ්‍යයන්ගේ සොසයිටිස් දිනෙන් දින වැඩි වෙනවා. ඩාන්සින් ක්ලබ්ස් තියෙනවා, ලියෝ ක්ලබ්ස් තියෙනවා. ඒ වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔයගලන්ට අපේ වෙබ් පේජ් එකේ බැලුවොත් බලාගන්න පුළුවන් ශිෂ්‍ය සංගම් මොනවද තියෙන්නේ කියන එක. ඒවයි හුඟක් වෙලාවට ඒවා තිබුණට මදි ඔයගොල්ලෝ එන්නත් ඕනේ. ඇවිල්ලා ඒවයි සහභාගී වෙන්නත් ඕනේ. සහභාගී වුණාත් කියන එක තමයි බලන්නේ. ඉතින් මේ සාකච්ඡාවේ අවසාන කොටසට තමා දැන් ඇවිල්ලා තියෙන්නේ. අවසාන වශයෙන් මහාචාර්යතුමනි පැහැදිලි කිරීමක් කරන්න අපේ දුවා දරුවන්ට දැනට ලියාපදිංචි වෙලා ඉන්න දුවා දරුවන්ට සහ අනාගතයේදී අපිත් සමග ලියාපදිංචි වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න දුවා දරුවන්ට සේජීස් ආයතනය කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ කොහොමද අපිත් එක්ක එකතු වෙන්නේ? මෙතනට ලියාපදිංචි වීමට පැමිණෙන ඕනෑම දුවා දරුවෙකුට කොහොමද යාගේ අනාගතය සාර්ථක කරගන්නේ කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. මම දැන් මේ කියපු ටික ඔක්කොම සාරාංශයක් විදිහට කිව්වොත් මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය දීලා තියෙන්නේ අත්‍තරම සරසවි වරම් ලබා ගන්න බැරි වෙච්ච ශිෂ්‍යුන්ට ඒ සරසවි වරමක් ලබා දෙන්නනේ. ඒකට දායක වෙච්ච සරසවියක් තමයි සේජිස් කැම්පස් කියන්නේ. ඒතර සේජිස් කැම්පස් එකෙන් ඒ පහසුකම ඔයගලන්ට ලබා දෙනවා. ඉතින් අපි බලන් ඉන්න ඔයගොල්ලෝ දැන් ඇප්ලිකේෂන්ස් දාලා තියෙනවා. සේජිස් කැම්පස් එක අපිට මිනිස්ට්‍රි එකෙන් තෝරලා ඉවරකේෂන් ගමන් ඊට පස්සේ අපහු අපිට ඒගොල්ලෝ දැනුම් දෙනවා අපිට කවදාද ළමයි යවන්න පුළුවන් කියලා.
ඒ දවස ඉඳලා ඔගොල්ලන්ට අපි සැලසුම් කරලා තිබෙනවා ඒ අවශ්‍යතාවල් පාඨමාලාවල් ටයිම් ටේබල්ස් හදලා ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. ඒකට ඒකෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සේජිස් කැම්පස් එක හරහා ඔයගොල්ලන්ට හැමදාම ජීවිතයේ වැදගත් දෙයක් තැනක් තමයි කැම්පස් එක මොකද්ද කියන එක. ඒක හැමදාම ඒ ඩිග්‍රී එකක් ගනිපු ආයතනය අපි ජීවත්ව ඉන්න කල් මේක අපේ කැම්පස් එක වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට සේජිස් කැම්පස් එකේ නම තියාගන්න පුළුවන් විදිහට උපාධියක් ලබා ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.